සුබ දවසක්. ෆර්ලිස් කාටර්ස් කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙයාලාට අපි කියන්නේ පූස කියලා. නැත්තම් බල්ලා. එතකොට මෙයාලා වෙලාවකට නිහඬ දඩයක්කාරයෝ වෙනවා. ඒ වගේම කුතුහලයට ගොඩක් බර මෙයාලව අපිට පිටසක් වල ජීවියන් කියලා හඳුන්වන්නත් පුළුවන්. මොකද කියනවනම් මෙයාලගේ වෙලාවකට වැඩ හරිම අමුතුයි. දහවලේ වගේම රාත්‍රියේත් මෙයාලට පේනවා. ඒ වගේම මෙයාලගේ තියෙනවා පුරු ශබ්දයක්. ඒක මනුස්සයන්ට සාමකාමී හැඟීමක් ගෙනත් දෙනවා. මෙයාලා බොහෝ වෙලාවට තනියෙන් ඉන්න තමයි කැමති. ඒ කියන්නේ එයාලා ආදරේ නොකරනවා කියන එක නෙවෙයි. එයාලට එයාලගේම අවකාශයක් ඕනේ. ඒක නිසා එයාලා සමීප වෙන්නේ එයාලා විශ්වාස කරන කෙනාට විතරයි. බොහෝ විට මෙයාලා අලුත් දේවල් නිරීක්ෂණය කරලා බලනවා. ඒ වගේම මෙයාලා නව පරිසරයකට හරි අලුත් කෙනෙක් ගාවට හදිසියෙම යන්න කැමති නැහැ. මුලින්ම නිහතමානීව පරීක්ෂා කරනවා. පස්සේ විශ්වාස කරලා ළඟා වෙනවා. මෙයාලා කැමතිම සාමකාමී පරිසරයකට. ඒ වගේම අධික ශබ්දය තියෙන තැන් වලට මෙයාලා කැමති නැහැ. ඒ වගේ තැන් වලින් මෙයාලා ඉක්මනටම අයින් වෙනවා. ඒ කියන්නේ නිහඬ පරිසරයක් වෙත මෙයාලා යනවා. ඒ විතරක් නෙවෙයි, තව ඉතින් මෙයාලා ගැන සැඟවුණු අභිරහස් කතන්දර ගොඩක් තියෙනවා. ඒවා පස්සේ දවසක සාකච්ඡා කරමු. මම නම් කියන්නේ මේ පෘථිවියේ ඉන්න අභිරහස් පිටසක්වල ජීවියෙක් තමයි පූස කියන්නේ.